හෝ වැඩි කතන්දර ඕනේ අලවලින් සුපිරි ස්නැක් එකක් ගහන්න යන්න. දැන් මේ පොතු පිටින් මේ කන්න බෑනේ. මේ සුද්ධ කරගන්න. මට වැඩි කියන්න තියන්න එපා. සුද්ධ කරගත් අලගෙඩිය එන්න මේ ක්‍රියේටර් එකක් කරන් ග්‍රේඩ් කරගන්න. මොනවා බලන්නේ? ග්‍රේඩ් කරාම බං උඹලා. දැන් මේ අලඩි ග්‍රේඩ් කරගත්තනේ. දැන් මේකට දාගන්න ඕනි පාම් පිටි. මේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. දැන් ඉතින් කන රත් වෙන්න මිරිස්කුට්ටියක් දාගන්න. දැන් ඉතින් මිරිස්කුඩු දාගත්ත කියලා ඇති කියලා හිතන්නේ. ඒ ගම් මිරිස් දාගත්ත වෙන ගන්නවද? මට මේක ලුණු දාගන්න කිව්වේ කොන් ඈ ලසිත්. නැත්තම් මම මේ ලුණු දාන්නේ. අනේ ලසිත්. ඊට මේකට විතරක් දාගන්න. ඊට පස්සේ දාගත්ත සබ්බ සකලමන ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? පාම් පිටි හදන්න තමයි ඇයි අවුල්ද? මමනේ හදන්නේ. දැන් ඉතින් මේ මික්සර් එක ඔයාලට කට ඔබා ගන්න පුළුවන් ගන්නට ගුලි කරගන්න. දැන් මේක ෆුට්බෝලයක් ගන්නට ගුලි කරන් කන්න බෑනේ මුළු ගම වෙන්න බෑනේ. ඒක බොරු වැඩක්. ඒ නිසා පුළුවන් ගන්නට ගුලි කරගන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ පැද ගන්න. ඉතින් අමුෙන් කාලා තියෙන පිස්සු අමුෙන් කන්න. පිස්සු ඉතර. දැන් ඉතින් මේක ලිපි හදා ගන්න එපානේ. තෙලේ පැද ගන්න ඕන. ඔයි ලිපි හදනවා. Oh no. ඒව ගණන් ගන්න දෙයක් නැහැ. ඔය සාමාන්‍යයි. දැන් වැඩේ යන ගමන් තියෙන්නේ මේක වඩා අපාඩ වුණා මේ නැස්ස ඵලයන් දු මේ කේස් එක ෆයිල්ලා තියෙන ඒවට මේක රහයි ඒ ඔයාලට මේ කා පොඩ්ඩක් දාලා වර්ණවත් කරගන්න පුළුවන් ඉතින් කේස් අදින්න එපා ඉතින් එච්චරයි මට කියන්නේ දැන් මේ අල වලින් හදාගත්ත කේල් මල හදලා ඉවරයි හරිද අපි එඩිට් කාර්යය කියන මේ අල බොණ්ඩ අල බොණ්ඩ නෑ ඔකට මං කියන්නේ අල අපි කාලා බලමු ෂෙෆ්ද? අරෝ මාරයි හොඳේ සුප්‍රී පාස් හදලා කන්න නැත්තම් බලන් ඉන්න මට කරන්න දෙයක් නැහැ මම හදාගත්ත මම කනවා අඩෝ සබා